අපි එකටම ගියේ ඉන්ටි යුනිවර්සිටි එකට සහ මැලේසියා මලය යුනිවර්සිටි එකට. ඒ වගේම අපි ලෙක්චර්ස්ලත් එක්ක මුහු වෙලා අපේ ජීවිතේ තව කොච්චර දුර යන්න පුළුවන්ද, අපි HRM සයිඩ් එකෙන් අපි කොච්චර ප්‍රවණතාවයක් ගන්න පුළුවන්ද කියලා ජාත්‍යන්තර මට්ටමින් අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම අපි knowledge of group company තව ඒ වගේම මැලේසියා ටෙක්නොලොජි එක්ස්පෝ එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ HRM සයිඩ් එක සහ බිස්නස් සයිඩ් එක ගැන කොච්චර දුරට අධ්‍යාපනයක් ගන්න පුළුවන්ද, ඒ වගේම ටුවර් එකක් යනවා නම් ඒ තියෙන තැන මොකද්ද, අපි යන්නේ කොහෙටද කියන අපිට තියෙන ගන්න අපේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් එක්ක ජීවිතේට ඉස්සරහට යන්නත් මම අවස්ථාවක් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. මගේ නම රුක්ෂානා මලික්. එල්පෙක් කැම්පස් එකේ Human Resource Management ඩිප්ලෝමා එක තමයි මම කරේ. මැලේසියා ටුවර් එකේදී අපිට ගොඩක් හොඳ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. IT සම්බන්ධව, බිස්නස් සම්බන්ධයෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා. මම අශෝකා රණසිංහ, මගේ දියණිය පෝනිමා චයනි, මගේ දරුවා ඉතාමත්ම සතුටු වුණා විශ්වවිද්‍යාලයේ ගමනින් පසු තවත් විදේශ රටකට ගිහිල්ලා එයාගේ ඉදිරි අධ්‍යාපනික වැඩසටහන් කරගෙන යන හැකියාව අවශ්‍යතාවය එයාට ලැබුණා. මම හිතන විදිහට දරුවන් සමග ගිය ගුරුවරු ආචාර්ය මණ්ඩලය නොඅඩුවම ඒගොල්ලන්ගේ ආරක්ෂාව සැපෙව්වා. ඒක දවසින් දවසම මම දරුවන් සමග කතා කිරීමේදී දැනගන්න ලැබුණා. මගේ නම පෝනිමා චයනි. මේ ටුවර් එක ඇත්තටම අපේ ජීවිතේ ගොඩක් වැදගත් එකක්. මේකේදී අපිට ගොඩක් ව්‍යාපාරයක් ආරම්භ කරන විදිය, ජනදෙනු කරන විදිය, ඒ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා මේ අධ්‍යාපන චාරිකාවත් එක්ක. මම ප්‍රසාදි ලක්ෂිකා. ඇත්තටම ගොඩක් ඔපචුනිටිස් හම්බුණා අපිට මේ ටුවර් එක හරහා. අපි නෝමලි විසිට් කරන්න ගිහිල්ලා අපිට යන්න බැරි තැන් වලට අපිට යන්න chance එක හම්බුණා. යුනිවර්සිටිස් වලට වගේම කම්පැනිස් වලට ගිහිල්ලා එහි කොහොමද ලංකාවේ මැලේසියා වල අතර තියෙන වෙනස, වැඩ කරන විදිය සහ এডুকেෂන් අතර තියෙන වෙනස වගේ දේවල් ගැන ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න හම්බුණා. ශානිකේශලා නානායක්කාර ලංකා කන්තිල් නීතිගත සංස්ථාව දැනට සේවය කරනවා. අධ්‍යාපනික සංචාරයකට 4 වෙනි කණ්ඩායම වශයෙන් සහභාගී වීමට මට හැකියාව ලැබුණා. එය මගේ ජීවිතයේ වැදගත්, ඉතාමත් අධ්‍යාපනික සහ වෘත්තිමය වශයෙන් වැදගත් කරුණු සහ ප්‍රායෝගික අත්දැකීම් විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකි වෙච්ච චාරිකාවක්. ව්‍යවසායකයන්, ඉතා දියුණු වෙච්ච ව්‍යවසායකයන් සහ නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගැනීමෙන් මානව සම්පත් කළමනාකරණය විෂය අලුත් දිශාවකට අරගෙන යන්න උත්සාහ කරන විදේශික පුද්ගලයන් මුණ ගැහිලා ඒ දැනුම මට ලබා ගන්නට හැකියාව ලැබුණා.